හිතලා බලන්න අපේ මේ කෘෂි මහතුන්ට කවදා හරි දවසක පුළුවන් වුණොත් මේ බුද්ධිමත්ව හිතන්න පුළුවන් ශාක හදන්න. ඒ කියන්නේ මේ අපේ මේ භෝග වර්ග හදන්න පුළුවන් නම් ඒගොල්ලොන්ටත් හිතන්න පුළුවන් විදියට මේ ගම් වතුරක් ආපුවාම ඒ ගම් වතුරට ඔරොත්තු දෙන විදියට. එහෙමත් නැත් මේ නියගයක් ආපුවාම නියග කාලවලට ඔරොත්තු දෙන විදියට. හරියටම කියනවා නම් දැන් මේ ජාන ඉංජිනේරු විද්‍යාවේ තියෙන ක්‍රමවේද භාවිතා කරලා මේ ශාකවලට ඉතාම වැඩි අස්වැන්නක් ලබා දෙන්න පුළුවන් වෙන විදිහට මේ ශාකවල තියෙන ලක්ෂණ වෙනස් කරගන්න. එහෙමත් නැත්නම් ඒගොල්ලොන්ගේ ලබා දෙන අස්වැන්නේ ගුණාත්මක භාවය වැඩි කරගන්න. එහෙම කරොත් අපිට පුළුවන් මේ බිලියන ගණන ජනතාවට තියෙන ආහාර ප්‍රශ්නය විසඳගන්න පුළුවන්. ඒ වගේම ගුණාත්මක ආහාර ලබා දෙන්න පුළුවන්. සින්තටික් බයොලොජි වලට පුළුවන් මේ වැඩේ කරන්න. ඒ කියන්නේ මේ ශාකවලට දැනට නැති අලුත් ගුණාංග ලබා දෙන්න මේ විද්‍යාවට පුළුවන්. දැන් හිතලා බලන්න ශ්‍රී ලංකාව වගේ රටකට මේ තාක්ෂණය ඉතාම වැදගත් වෙන්නේ අපි කෘෂිකාර්මය පදනම් කරගෙන ජීවත් වෙන රටක් නිසා. සින්තටික් බයොලොජි කියන්නේ ජීවය ප්‍රතිනිර්මාණය කිරීමේ තාක්ෂණය. මේ ගෝලිය වශයෙන් ගත්තහම කෘෂිකර්මය විශාල අර්බුදයකට මුහුණ පාලා තියෙනවා. දැන් මේ සංඛ්‍යාත්මක දත්තවලින් පෙන්නුම් කරන විදිහට 2050 වසර වන විට ලෝකයේ බිලියන 10ක ජනතාවකට ආහාර සපයන්න සිද්ධ වෙලා තියෙනවා. හරියටම කියනවා නම් මේ දීර්ඝ නියං කාලවලට ඉහළ උෂ්ණත්වවලට සහ ගම් වතුරවලට මේ කෘෂිභෝග විනාශ වන එක විශාල ගැටලුවක් වෙලා තියෙනවා. හරි දැන් මේ තත්ත්වය නිසා තිරසාර විදිහට කෘෂිභෝග වගා කරන ක්‍රමවේද අත්හදා බලන්න අපට සිද්ධ වෙලා තියෙනවා. දැන් මෙන්න මෙතනදී තමා සින්තටික් බයොලොජි වගේ විශේෂ ක්ෂේත්‍රයන් වල වැදගත්කම ඉස්මතු වෙන්නේ. දැන් මේ සින්තටික් බයොලොජි වලට පුළුවන් ස්වාභාවිකව පවතින ශාකවලට වඩා ඉතාමත් ශක්තිමත්, ඉතාමත් බුද්ධිමත්, ඉහළ ඵලදායීතාවයක් ලබා දෙන කාර්යක්ෂම ශාක ප්‍රභේද බිහි කරන්න. දැන් කොහොමද මේක ප්‍රායෝගික වශයෙන් විද්‍යාත්මක පදනමක් සහිතව කරන්නේ? දැන් මේක තේරුම් ගන්න ඔයාලට ගහක් දිහා බලලා හිතන්න වෙනවා හරියට ඒක ජීවයක් සහිත කම්පියුටර් එකක් වගේ කියලා. එතකොට මේ ගහක් ඇතුලේ මිලියන ගානක ජාන තියෙනවා. මේ හැම ජානයක්ම හරියට ක්‍රියාත්මක වෙන්නේ එක එක ගති ලක්ෂණ ඔන් ඕෆ් කරගන්න පුළුවන් ස්විචර්ස් විදියට. හරියටම කියනවා නම් කොයි වෙලාවටද හරියටම මේ ගහ වැඩ කරන්න පටන් ගන්න ඕනේ? කොහොමද හරියටම හිරු එළියට ප්‍රතිචාර දක්වන්න ඕනේ? එහෙමත් නැත්නම් කොයි වෙලාවෙද හරියටම බීජ හදන්න ඕනේ වගේ ශාකවලට වැදගත් වෙන ලක්ෂණ මේ ස්විචර්ස් වලින් පාලනය කරගන්න පුළුවන්. දැන් මේ පැහැදිලි කළේ ගහක් ඇතුලේ සිද්ධ වෙන ස්වභාවික ක්‍රියාවලිය. එතකොට දැන් මේ ක්‍රියාවලිය කෘෂිකර්මයට වැදගත් විදිහට පාවිච්චි කරන්න සින්තටික් බයොලොජිස්ට්ලාගේ කාර්යභාරය මොකක්ද? සින්තටික් බයොලොජිස්ට්ලාට පුළුවන්කම තියෙනවා ජෙනෙටික් සර්කිට්ස් එහෙමත් නැත්නම්
ජාන පරිපත කියලා දෙයක් ශාක සෛලවලට හඳුන්වලා දීලා මේ මම කලින් කියපු විදිහේ ජීන් ස්විචර්ස් වලට හරියටම ඔන්න ඕෆ් වෙන්න ඕනේ කොයි වෙලාවටද කියලා කමාන්ඩ් දෙන්න. ඒ කියන්නේ පරිසරයේ නියග තත්ත්වයක් හෝ ගම් වතුර තත්ත්වයක් තියෙන වෙලාවට විතර මේ ජානවල ස්විචර්ස් ක්‍රියාත්මක වෙන විදිහට අලුතින් හදාගන්න. මේක මම මේ ළඟදි වෙච්ච පුංචි විද්‍යාත්මක පරීක්ෂණයක් අරගෙන පැහැදිලි කරන්නම්. දැන් හිතන්න අපිට ඕනෙ වෙනවා අලුත් ශාකයක් ජාන විද්‍යාත්මකව නිර්මාණය කරගන්න ඒකේ තියෙන නියගයට ප්‍රතිරෝධී ජානයක් පරිසරයේ උෂ්ණත්වය වැඩි සහ වියලි අවස්ථාවේදී පමණක් ක්‍රියාත්මක කරවගන්න. මෙන්න මේකට අපිට පුළුවන් ඇන්ඩ් වර්ගයේ ජෙනටික් ලොජික් ගේට් එකක් යොදාගන්න. ඒ කියන්නේ අපි මේ තර්කයක් ගොඩනගනවා. Activate drought resistance gene only when both heat and dry conditions presents කියලා. මේක හරියට ඉලෙක්ට්‍රෝනික විද්‍යාවේදී ඉලෙක්ට්‍රෝනික පරිපත ක්‍රියාත්මක කරන ක්‍රියාවලියට සමානව ජාන පරිපත ක්‍රියාත්මක කරවලා අපිට ඕන වෙලාවට විතරක් ඕන ජාන ක්‍රියාත්මක කරවනවා වගේ වැඩක්. දැන් මේ පරීක්ෂණයේ සහභාගී වුණ විද්‍යාඥයන් කරන්නේ මේ ආකාරයේ පරිසර සාධක දෙකක් භාවිතය කරගෙන පාලනය කරගත හැකි වෙනස් සිබිය ජාන පරිපත 21ක් නිර්මාණය කරගන්න එක. ඊට පස්සේ මේ ජාන පරිපත 21 කුඩා හිතන්න පුළුවන් මොළ විදිහට සකසලා ඇරැබිඩෝප්සිස් සහ නිකොටිනා කියන විද්‍යාත්මක පරීක්ෂණ සඳහා යොදා ගන්නා මොඩල් ප්ලාන්ස් දෙකක් ඇතුළට සවි කරගන්නවා. මේ පරිපත නිර්මාණය කරගන්නේ DNA කොටස් එකිනෙක සම්බන්ධ කර ගනිමින් සහ කෘතුම බුද්ධියේ උදව්වත් ඇතිවයි. දැන් මේ විදිහට නිර්මාණය කරගන්න නව ශාකවල විශේෂත්වය තමයි මේ ශාකවලට හැකියාව තියෙනවා විශේෂ පරිසරතාදක දෙකක් වෙනස් වුණාම ඒකට එරෙහිව ශාකය නොමැරී පවතින විදිහට හරිම වෙලාවෙදි ප්‍රතිචාර දක්වන්න පුළුවන් විදිහට බුද්ධිමත්ව හරියට හිතන්න පුළුවන් මොලයක් තියෙන ශාක වගේ හැසිරෙන්න. මේකේ තියෙන හොඳම කොටස තමයි විද්‍යාඥයන්ට පුළුවන්කම ලැබෙනවා කම්පියුටර් මොඩල්ස් භාවිතා කරලා මේ ශාක නිර්මාණය කරගන්න කලින්ම මේ බුද්ධිමත් ශාක හැසිරෙන්න කොහොමද කියන එක අනුමාන කරගන්න. ඉතින් මේකේ තියෙන වැදගත්කම තමයි මේ පරීක්ෂණයේ ප්‍රතිඵලයත් සමග මේ ශේෂ්ත්‍රයේ නියැලෙන විද්‍යාඥයන්ට අවස්ථාව ලැබිලා තියෙනවා මේ තාක්ෂණය භාවිතයෙන් ඉතාම නිරවද්‍යව පරිසර සාධකවලට මුහුණ දෙන නව භෝග වර්ග නිර්මාණය කරගන්න. කොහොමද මේ තාක්ෂණය මුළු ලෝකයටම වැදගත් වන්නේ? දැන් අපිට පුළුවන් කාල ගුණික සහ දේශ ගුණික විපර්යාසවලට ඔරොත්තු දෙන ශාක නිපදවන්න. ඒ වගේම පෝෂණයෙන් ඉහළ පළතුරු එළවලු නිර්මාණය කරන්නත් පුළුවන්. ඒ ඇරෙන්න ශාකවලට තියෙන පොහොර අවශ්‍යතා, කෘමිනාශක අවශ්‍යතා මෙන්න මේවා මගහරවා ගත හැකි ආකාරයට මෙම ශාක ප්‍රතිනිර්මාණය කරගන්නත් පුළුවන්. තවදුරටත් කියනවා නම් මේ ක්‍රමවලින් අපිට පුළුවන්කම තියෙනවා ඉතාමත් තිරසාර වගා පද්ධතියක් නිර්මාණය කරගන්න. මේ සින්තටික් බයොලොජි පාදක කරගත් තාක්ෂණික ක්‍රමවේද අපිට අනාගතයේදී හරිත විප්ලවයකට මඟ පාදනවා. මේ තාක්ෂණය ශ්‍රී ලංකාවට වැදගත් වෙන්නේ කොහොමද? දැන් එතකොට අපි වගේ කෘෂිකාර්මික රටකට සින්තටික් බයොලොජි කෘෂිකාර්මික යෙදීම් එක්ක එකතු කරනවා කියන්නේ විශාල වශයෙන් ප්‍රතිලාභ ලබන්න පුළුවන් වැඩක්. හිතලා බලන්න ගම් වතුරට
නියගයට වගේ තත්ත්ව දෙකටම ඔරොත්තු දෙන්න පුළුවන් විදිහට නිර්මාණය කරපු වී ප්‍රභේද ගැන. අලුතින් නිර්මාණය කරපු තේශාකයක් ගැන හිතලා බලන්න ඉතාම ඉහළ ගුණාත්මක භාවයකින් යුතුව තේ බලු ලබා දෙන ගමන් තේ වගාවට හානි කරන පරිබෝධ මැස්සන්ට ඔරොත්තු දෙන හැකියාව පෙන්වනවා. ඒ විතරක් නෙවෙයි. ඉතාම ඉහළ ගුණාත්මක භාවයකින් යුතුව නිර්මාණය කරපු අපනයන භෝග වර්ග හදාගන්නත් පුළුවන්.